අයිබෝවන් ඔබ අද සම්බන්ධ වී සිටින්නේ පොත්විත්තියේ වැඩසටහන් මාලාවේ පළමු කොටසත් සමගයි. මෙම වැඩසටහනේ පළමු සාකච්ඡාව විදිහට මම අද තෝරගත්තා 1944 වර්ෂයේදී මාටින් වික්‍රමසිංහ මහතා රචනා කළ ගම්පෙරළිය සිංහල නවකතාව. මෙය ප්‍රථම සිංහල යථාර්ථවාදී නවකතාව වගේම විචාරකයන් හඳුන්වනවා සිංහල සාහිත්‍යයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන කෘතියක් විදිහට. අපි බලමු නවකතාවේ පසුබිම සකස් වෙලා තියෙන්නේ කොයි විදිහටද කියලා. යටත් විජිත සමය, ඒ කියන්නේ විශේෂයෙන්ම පළමු ලෝක යුද්ධ සමයේ දකුණු පළාතේ කැටගොඩ කියන ගමේ ඇතිවන සමාජීය හා ආර්ථික පරිවර්තනයන් වගේම සාම්ප්‍රදායික ඉඩම් හිමි ප්‍රභූ පැලැන්තියේ බිඳවැටීම තමයි මෙම නවකතාවෙන් මූලික වශයෙන් සාකච්ඡා කර තිබෙන්නේ. දැන් අපි අඳුනගමු මේ නවකතාවේ ඉන්න ප්‍රධාන චරිත කිහිපයක්. මේ ඡායාරූපය දැක්වෙන විදිහට කළු කෝට් එකක් එහෙම ඇඳගෙන ඉන්නේ කයිසාරුවත්තේ මොහන්දිරම්. ගමේ සිටින සාම්ප්‍රදායික උඩඟු ප්‍රභූවරයා විදිහට තමයි අපි මේ චරිතය හඳුනගන්නේ. ඒ වගේම ඔහු අසලින්ම අසුන්ගෙන සිටිනවා මාතර හාමිනේ. ඇය ඔහුගේ විවාහක බිරිඳ. නන්දා හා අනුලා. නන්දා හා අනුලා කියන්නේ කයිසාරුවත්තේ මුහන්දිරම්ගෙත් මාතර හාමිනේගෙත් දියණියන් දෙදෙනා. කතා පුවතේ විකාශනයට අනුව ප්‍රධානම චරිතවලින් එකක් විදිහට අපි නන්දගේ චරිතය හඳුන ගන්නවා. පියල්. පියල් කියලා කියන්නේ ගමේ පහළ පැලැන්තික පවුලකට අයත් අනුලටත් නන්දටත් ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරයා. ඔහු නන්දට ආදරය කරනවා. පසු කලක ධනවත් ව්‍යාපාරිකයෙකු බවටත් පත් වෙනවා. ඉන් අනතුරුව නන්දව විවාහ කරගන්න නන්දගේ ස්වාමි පුරුෂයා බවටත් පත් වෙනවා. ජිනදාස. මොහු තමයි නන්දගේ පළමු විවාහයේ සැමියා බවට පත් වුණේ. මෙම චරිත කිහිපයට අමතරව බලදාස, කතිරිනා, පියල්ගේ මව වගේ අවශේෂ චරිත කිහිපයක්ද වික්‍රමසිංහ මහතා මේ කතාව සුපෝෂණය කරන්න යොදාගෙන තිබෙනවා.